අපි අද තායිලන්තේ ගත කරන 9 වෙනි දවස. අද මං ඔයාලව ලස්සන ටෙම්පල් එකක් බලන්න තමයි එකයි යන්නේ. මේ ටෙම්පල් එකට මං කලිනුත් ගිහිල්ලා තිනවා 2023 තායිලන්ත ආපු වෙලාවේ. 2024 ආවට මට එතනට යන්න බැරි වුණා. මෙයා ආසයි කිව්වා ආයෙ පාරක් එතනට යන්න. ඒක නිසා අපි දෙන්න හිතුවා එතනට යනවා කියලා. අපි ගිහිල්ලා බලමු කොහෙටද මම යන්නේ කියලා. ඉතින් මෙතන ඉඳලා අපේ හොටෙල් එක ගාව ඉඳන් හරිම ළඟයි. අපිට බස් එකේ යන්න පුළුවන් පොඩි දුරක් තියෙන්නේ. අපි දෙන්න බස් එකේ එතනට යන්න හදන්නේ. අපි දෙන්න යනවා බස් එක ගන්න. බලන්න බස් එක. ඔව් ඕක තමයි. මැප් එක දාගෙන යන්නේ. විනාඩි 38ක් යන්නේ මේ ට්‍රැෆික් එක නිසා. නැත්තම් විනාඩි 10 යන්න පුළුවන් මේ 3 wheeler එක හරි ටැක්සි එක හරි ගියා නම්. වැඩි වෙලා යන කිලෝමීටර් පොඩි ගානේ තියෙන්නේ. බයික් එකේ විනාඩි 9. අන්න ඒකන. පියාව බස් හෝල්ට් එකට බස් හෝල්ට් එකේ බලන බස් එකක් එනකම් මෙතන ගහලා තියෙනවා බස් ලංක මේ පැත්තට යන. අපිට මැප් එකෙන් බලන්න පුළුවන්. මෙහෙ නම් කියව ගන්න වෙනින්ම පෝස් එකක් කරලා එන්න ඕනේ. අපිට කියව ගන්න බෑ අනේ 아무තු නම් තියෙන්නේ. මොකද බස් එක යන්නේ? බස් එක යන්නේ. එක දවසක් යන්න ඕනේ ඊට පස්සේ දන්නවා ආයේ ඔක්කොම යන විදිය. හැබැයි ජපාන් නම් ඊට වඩා ලේසි මේ බස් එකක් හොයාගන්න. මේ අපිට මැප් එකේ පෙන්නනල මේ බස් වලට මේකේ නම් මේ අර බස් එක ගාව තියෙන මේ එකේ නෑ බෝඩ් එකේ නෑ. වෙනස් නේ සමහර ඒවා. හැබැයි මේක මේ දැන් ඊයේ අපි යනකොට ගොඩක් අමාරු වුණා. දැන් අද නම් මේ මෙතන මේ ටෙම්පල් එකට මෙහා මේ බහින්න ඕන තැන තියෙනවනේ. ඒක හරියට මේක තියෙනවා මේ පැත්තට කියලා මාර්ක් කරලාම තියෙනවා. අපි බස් එකට නැග්ගා. දෙන්නටම බාත් 16යි නේ. 160යි. බස් එකේ යන්නේ මේ ටෙම්පල් එකට. මේ බස් එකේ අංකවල මම කියලා. අංක දෙක 346. 346 බස් එකේ තමයි අපි යන්නේ. මේ මගදී හම්බුණා බස් වලට ඉන්නකොට සමෝසා අරන් ආව එක්කෙනෙක්. මේ සමෝසා දෙක බාත් 30ක්. ඒ කියන්නේ රුපියල් 300. අපි දෙන්න සමෝසා කන්න ආසාවක් ඇවිල්ලා අපි දෙන්න මේ කන්න ගත්ත. දැන් මේ බස් එකේ යන ගමන් කනවා ඒක. අපේ රසයි. ඔය අය වගේම සරයි උනේ. මොකද මේ සෝස් එක බබා? කරන්නද? කරන්න. සර වෙගියේ. කොච්චර සෝස් එකක් කරන්න? පැසිවිතාවදී. අපි දෙන්න ඉතල ඉන්නකොට බස් එකේ. ඔව්.
වාහනේ. ආවා මෙන්න පන්සල පිටිපස්සේ. යන්නේ අම්මා අපි අර පැත්තෙන් ඇතුල් වෙන්න ඕන. අවුවේ යන්න තියෙන සෑහෙන්න. මෙතනින් ගේ ටිකට් ගන්න බෑනේ බබා. ඒකනේ කේස් එක ඉස්සරහම ගියාම අපිට ටිකට් එක අරගන්න පුළුවන් ලේසියෙන්. අනිත් ෆෝන් එක සාක්කුවේ දාගන්න ඕනේ. ඔයාගේ සාක්කුව තියෙනව නේද? ඔව් මම මේ සෑහෙන් කාලයකට පස්සේ මම හිතන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ මම හිතන්නේ මේ ඩෙනිම් එකක් යන්නේ. මම ඩෙනිම් අඳින්නෙම නැහැ. මං ආසේ ස්කර්ට් ෆ්‍රොක්ස් ඒ වගේ වඳින්න. කාලයකට පස්සේ මේ ඩෙනිම් එකක් ඇඳා. කෙලිම හිප් හොප් වගේ ඉන්නේ අද. ඇඳුම. අවුවයිනේ. අවුවයිනේ. එහෙනම් අපි කොහේ හරි ගිහිල්ලා මොනවා හරි කාලා එනවද? ඇතුලේ බබා ඒත් ෆොටෝස් ගහන්නත් බෑ වගේ ගොඩක් අවුව. ඒක තමයි මං කිව්වේ. කමනේ පෙට්‍රෝල්ට ගිහිල්ලා බලමු. මේ අවුව ශනිකව බහිනවන්නේ ඒකයි. පාකිගේ මේ අවුව තිබ්බට මේ දවස්වල අවුව තියෙනවා. ශනිකව මේ ඉර බහිනවා. හිතා ගන්න බැරි තරම් වේගෙට. ඩස්බින් එකක් ඕනෝක දාන්නනේ. මෙතරට කොට ඇඳුම් ඇඳන් එන්න බෑ. දිග එකක් ඕන ඇඳන් එන්න අනිවාර්යෙන්. මේ පන්සල් ඇතුල් වලට යන්න දෙන්නේ නැහැ. මේ තායිලන්ත කොහෙවත් කොටේ වැඳගෙන. එම් කොටේ වැඳන් එනවා නම් අපි මෙතනින් රෙද්දක් අරගෙන ඇඳගෙන යනවා. ටිකට් ප්‍රයිස් එක බාත් 100යි බබා. ටිකට් ප්‍රයිස් එක වැඩි වෙලා එක්කෙනෙක්ට 100 baht no? Okay. 100 baht කියන්නේ එක්කෙනෙක්ට 1000යි දෙන්නට 2000ක් යනවා ටිකට් එකට. මම ඒකනේ කිව්වේ හරියටම දැන් වැඩි වෙලාවක් දන්නේ නැහැ කියලා. මෙහි මාර විදියට හැමදේම ගණන් ගිහිල්ලා මම මුලින්ම මෙතනට 2023 එනකොට මේ බාත් 50යි එක්කෙනෙක්ට. දැන් බාත් 100 වෙලා. මේ සෑහෙන ගණන් වැඩි වෙලා මේ හැම දෙයකටම ඇඳුම්ද කෑමද හැම දෙයක් මේ කියන්නේ බලන්න යන තැන්වල තියෙන ඒවයි ගණන්ද මනේ මන්ද හිතා ගන්න බැරි තරම් prices increase වෙලා තියෙනවා. හරිද? ටිකට් එක පෙන්නන්න බබ්. හම්බෙච්ච නිකන් අර බිලක් වගේනේ. බිලක් වගේ. ඒක නිකන් රිසිට් එකක්. ඔව්. ටිකට් එකක් අර අතරින් ඇතුල් වෙනකොට තමයි එල්ල. ඒක කියලා රිසිට් එකක්.
ได้นำคณะสงฆ์วัดเบญจมาศบพิตรได้เจริญพุทธมนต์และลำดับไปขออาราธนาพระภิกษุสงฆ์ทุกรูปමෙතනට කියන්නේ කිරිගල්ට විහාරය කියලා. මේකේ තියෙන්නේ බැංකොක් වලමයි. ඔයාලා බැංකොක් වලට ආවොත් ලේසියෙන්ම ඔයාලට මෙතනට එන්න පුළුවන්. ඉතාමත් කෙටි දුරක් තියෙන්නේ. හරිම ලස්සන නිස්කලංක පන්සලක්. ඉතින් අද නම් මෙතන පිරිත් සජ්ජායනාවක් යනවා. ඒක නිසා තවත් ආස හිතෙනවා ඉන්න. හරිම සැනසීමක් හිතට දැනෙන්නේ මෙතනට ආවම. කියන්නේ ටයර්ඩ් නේ. ඒක මං හිතන්නේ රස්නෙටනේ. ඔව් මට හරියම යන්න. ආච්චි අම්ම කෙනෙක් මාළුවේ ආලෝකයේ මකර කටියෙක්ද නේද? මහ ලොකු එකක් බබා. ඉතින් මෙතන දිග භාණ්ඩයක්. අද අමුතුම තාලේ කිට් එකක් ඇඳලා කොවල ඇත්තටම මම අවුරුදු 6 විතර ඩෙනිම් එකක් ඇන්දේ. පීනට්ස්. දැන් කොහෙද මේ යන්නේ? හරියටම 6ට පන්සල වහනවා. අපි දෙන්න ඒක නිසා එළියට ආවා. දැන් මේ කල්පනා කරන්නේ කොහෙද යන්නේ කියලා. දැන් වෙලාව 6යි. තව කොහේ හරි ගිහිල්ලාම හොටෙල් එකට යනවද නැත්නම් හොටෙල් එකට ගිහිල්ලා එයාවට පොඩ්ඩක් shopping කරනවද කියලා කල්පනා කරනවා. බලමු මොකද කරන්නේ කියලා බලලා ඔයාලට කියන්න. අපි දෙන්න මේ බස් එකක් එනකම් බලන් හිටිය. පැයක් විතර බස් එකක් ආවේ නෑ. ඊට පස්සේ මේ යනවා ඇවිදගෙන. මාර ලස්සනයි මේ යන්න තියෙන walking path එක.
අපේ හොටෙල් එක ගාවට අපි දෙන්න හිතුව පයෙන් ඇවිදලා යනවා කියලා. ඇඟටත් හොඳයිනේ. ශරීර සෞඛ්‍ය උදෙසා. walking. ඒකද? අයියෝ. ඉතින් බලන්නකෝ බබා දැන් වෙලාව කීයද කියලා. අන්න බස් එක ගියා. වැඩේ කියන්නේ කිලෝමීටර් 2ක් පයින්ුත් ඇවිල්ලා ඒත් එක්කෙනෙක්ට 8යිනේ දෙන්නට 16යි. අපරාධ කිලෝමීටර් 2ක් නිකන් පයින් ආව බස් එකකුත් නැතුව. කමන්නේ උනාට අපි ලස්සන හරියකින් ආවෙනේ. වොකින් පාත් එකකින් ආවේ ඒක නිසා ඉතින්. ඔව්. පොඩි නිකන් අර ජොගින් එකක් ගියා වගේ. අපි දෙන්න ආවා පික්සි එක පැත්තට මොන හරි බඩු ටිකක් අරගෙන යන්න. මේක තියෙන්නේ සෙන්ට්‍රල් වර්ල්ඩ් එක ඉස්සරහා. ඔයාලට මොන හරි يعني ග්‍රොසරි බඩු ගන්න ඕන නම් එන්න පුළුවන් තැනක් තමයි බික්සි කියන්නේ. අපි යම් බික්සි එක ඇතුළට ගිහිල්ලා බලමු. මේ තියෙන ඉස්සරහා සෙන්ට්‍රල් වර්ල්ඩ් එක. ඉතින් එතනම ඉස්සරහා තමයි බික්සි එකට ඇතුල් වෙන්න තියෙන්නේ. අතනින් ඇතුල් වෙලා මෙතන උඩට යන්න තියෙන බික්සි එකට අපිට සෙන්ට්‍රල් වර්ල්ඩ් එක ගාව තියෙන ගුවන් පාලමේ ආව කෙලින්ම බික්සි එකේ ෆ්ලෝ එකටම එන්න පුළුවන්. අපි පහලින් ආපු නිසා තමයි මෝල් එකට ඇතුල් වෙලා මෝල් එකේ ෆ්ලෝ එකට යන්න උනේ. නැත්තම් මේ අතනින් ආව නම් කෙලින්ම බික්සි එක ඇතුළට එන්න පුළුවන්. Muda ba? Oh, gana. Oh. Mage awasama කෑමක් තමයි මේක. 38යි. ඒ කියන්නේ 380 වෙන්නේ ගානට. ඉතින් ලංකාවේ ගන්න බෑනේ. මෙහෙන් ගන්න එක ලාභයි. කද්ද ගන්න කියලා කල්පනා කරේ. අපි ගත්ත කාට් එකක්. ඒක හොඳයිද? ඔව්. ඕක තමයි මම කන්න කැමති එක. මෙතන තියෙනවා Kinder. Kinder එකත් ලාභයිනේ. Happy Hippo. ඒක තියෙනවා 800 ගානට. හරිම cute. Kinder එක ඉතින් පැන්සිට වගේ තමයි. ඉතින් මේ එයා කන කාලෙක නම් එයාට ගෙනියන්න දෙන්න පුළුවන් ඕන තරම්. මෙතන චොක්ලට්ස් තියෙනවා ගොඩ. බලමු පොඩ්ඩක් ඒවා. මිල්කයික මෙහි ගණන්නේ 900 ගාන. Thai dark tea. අපි Happy Hippo එකක් ගත්තා. ඔව් Kinder එකක් ගත්තා. මේ සැමන් ගන්න ඕන බබාට. මේ චොක්ලට් එකත් මාට රසයි.
මම ආසම චොක්ලට් එක ඒක 1000 ගාණක් වෙනවා මෙහි අපේ ලංකාවේ ගාණෙන් බැලුවොත්. ෆෙරරෝච එකත් මගේ ආසම එක 2750ක් කියලා. නිකන් අර බිස්කට්ස් වගේ වනේ. ගොඩාක් බඩු තියෙනවා ඉතින් බල්ලා මොනවා හරි ගන්න ඕනි. මම ඔයාලට පොඩි ක්ලිප්ස් අරගෙන එන්නම්. ඔක්කොම පෙන්වන්න බැරි වෙයි මොකද වැඩත් එක්ක. මේකෙන් ගමු මේක රසයිනේ. අපි ඊයේත් කෑවේ. මේකෙන් පැකට් දෙකක් ගමු. දෙකක් ගන්නවා නම් බබා මේ 40ට හම්බ වෙන 400යි. බබාට සැමන් ගන්නවා මෙතන තියෙනවා ගොඩාක් සැමන් අර්ග අපි බැලුවේ මෙන්න මේ සැමන් වලින් එකක් ගන්න කියලා මේක හොඳයි වගේ ගොඩාක් බඩු ගත්තා මේ පිරීලා තියෙන්නේ දැනටම කාට් එක මේ තියෙන්නේ තවත් මං ආසම කෑමක් මෙන්න මේ ස්ටික් එක මේකටත් මම හරි ආසයි මේක බාත් 72ක් වෙනවා ඒ කියන්නේ රුපියල් 720ක් වෙනවා ඊට පස්සේ මේ තියෙන්නේ මගේ අනිත් ආසම කෑම බබා ඒකේ බිග් සයිස් තියෙනවානේ මේකත් මාර රහයි යන්නේ අපි ඒක ගමු ඒකට මොකද යා ටිකට් සම්මාන මොකක් කර දිනුම් යදීමක් තියෙනව නේද ජපාන් යන්නේ අපි ඒක ගමු මේක අලුත් එකක් හඳුන්වලා තියෙනවා රිච් මාචා කියලා මේ මච්චා මේක මේ ගන්නද මේක ඔව් ගම් සයිස් එක ගන්නෙ ඔය ඒක හොඳයිනේ පයිනපල් ඒක සෙට් නෑ නේද නෑ ඔක හොඳයි චොක්ලට් එක ඕකේ ඒක 107 ඒ කියන්නේ 1070 ඕවා අහන්න ඕන buy one get one free ද කියලා අර වගේ ඒවා. ඒව වෙනින්ම තියන් තනියෙන් ගත්තෝ තියන්. ගොඩාක් බඩු ගත්ත දැන් මේ උස්සගෙන යන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ. මේ උග චොක්ලට්ස් වගේ. මට කන්න ආසෙත් නල්ලින් චිට් චැට් වගේ. මම බැලුවා අපි මේක ගත්තේ නැහැ. මේ එකක් පොඩි එකක් ඇවිල්ලා බලන්න. ඒක මට ගත්තේ මට කන්න. බඩු ගොඩාක් ගත්තා. ඒගොල්ලෝ ෆ්‍රී බෑග් එකක් දුන්නා. බලන්න බෑග් එකට සල්ලි දාලා නෑ නේද? ෆ්‍රීනේ. ඔව්. බලන්න අන්තිමට තියෙන. නෑනේ. මේ බෑග් එකට දාගන්න කියලා දුන්නා. මේ බඩු ටික දාගමු ඔකට.
බෑග් එක බබ ඕපන් කරගෙන ඉන්නවද? චිකන් එක දාගන්න. හරියට දාගන්න. අපි ඕඩර් කරේ ඩීප් ෆ්‍රයිඩ් චිකන් රයිස් එකයි ස්පැගටි එකකුයි චිකන් ස්පැගටිනේ. ඊට පස්සේ පෝක් රයිස් එකකුයි. ඉතින් අලුත් දෙයකට තියෙන්නේ පෝක් රයිස් එකයි ස්පැගටි එකයි. ඉතින් මේ ඩීප් ෆ්‍රයිඩ් චිකන් කියන්නේ අපි තායිලන්ඩ් ආපු දවසේ ඉඳන් කාපු එකනේ. අපි බලමු කොහොමද මේ පෝක් හරි එක පෝක් ෆ්‍රයිඩ් රයිස් එක කියලා. අපි හොඳ පෝක් කෑලි හැම තියෙනවනේ. රසම රසයි. මම එදා පතාය යනකොට චිකන් ෆ්‍රයිඩ් රයිස් නේ try කරලා ගියේ. මෙයාලා කෑම මාර රහයි යන්නේ. ස්පැගටි එක නම් ගොඩාක් උනේ. බලමු try කරමු. රසයිනේ. අම්මෝ මාර රහයි ඒක කාලා බලන්න බෝ. සුපුරුදු පරිදි තියෙනවා ඩීප් ෆ්‍රයිඩ් එක. ඩීප් ෆ්‍රයිඩ් චිකන්. ඩීප් ෆ්‍රයිඩ් චිකන් ඉතින් මගේ ඔව්. මේකත් රසම රසයි. අද සුප් එක කොහොමද දන්නේ නේ? අද සුප් එක නම් වෙනස් රහයි. මේ දවසින් දවස සුප් වෙනස් වෙනවනේ. කොත්තමල්ලි කොළ රහයි අද සුප් එක. අපි දෙන රූම් එකට යනකොට අය පාරක් දැක්කා මේ මෙතන බාබකියු කරලා දෙනවා පෝක් බීෆ් චිකන්. ඊට පස්සේ මේ අපි දෙන්න ගත්තා පෝක් දෙකයි චිකන් දෙකයි. මේන් එකක් බාත් 10යි. ඒ කියන්නේ 100යි. බාත් 40ක් ගියා 4ට 400ක් ගියා ටෝටල් කොස්ට් එක මෙතනට. හැබැයි මේක රහයිනේ. මතකද මම පතාය වලදීත් කෑවා.